ඔන්න එකමත් එක කාලෙක ඈත දුර ගමක ජීවත් වුණා පුංචි දුප්පත් පවුලක්. ඒ ගෙදර ජීවත් වුණේ අම්මයි එයාගේ චූටි පුතයි. මේ අම්මට හැමදාම වගේ කොන්දේ අමාරුවක් හැදෙනවා. ඉතින් ඒ නිසා මේ අම්මව බලාගන්න මේ චූටි පුතා. ගමේ මිනිස්සුන්ගේ එක එක වැඩ කරලා තමා මේ දරුවා අම්මව බලාගන්න සල්ලි කීයක් හරි හොයාගන්නේ. අම්මේ ඔයාට කොන්දේ අමාරුවකුත් තියෙනවනේ. අම්මා ඔහොමම නිදාගෙන ඉන්න. මම ගිහින් මුදලාලි ගාව වැඩක්වත් තියනවද කියලා බලලා එන්නම්කෝ. කොල්ලෝ මමත් මේ එපා වෙලා හිටියේ. මේ කඩේ වැඩ ගොඩ ගිහිලා. මේ කෝපෙත් හොදන්න ඕනේ. තව වැඩ තියෙනවා. අනේ කොල්ලෝ මං කීයක් හරි දෙන්න. මේ වැඩ ටික කරනවා. හරි මුදලාලි මාමේ. මමත් මේ ආවේ ඔයා ගාව වැඩක්වත් තියනවද කියලා බලන්න. අනේ මුදලාලි මාමේ මට සල්ලි එපා. අම්මටයි මටයි කන්න මොනවා හරි දෙන්න. හොඳා. ඔහේ මේ වැඩ ටික කරලා දානවාකෝ. ඊට පස්සේ දෙන්නම්. අද දවසට කීයක් හරි හොයාගන්න කියලා හිතාගෙන ගමේ කඩේ වැඩ කරපු සූකිරිට මේ මුදලාලි කෑම දීලා ගෙදර යවනවා. සූකිරි හරි සතුටින් ගෙදර යනවා. රත්තරම් පුතේ මට කන්න බොන්න දීලා මාව ආදරෙන් බලාගත්තට මගේ පුතාට ගොඩාක් පිං. අද කාලේ ළමයි එක්ක බලපුවම මගේ පුතා මට මැණිකක් පුතේ මැණිකක්. අනේ ඕක මොකද්ද මගේ අම්මේ? මම මගේ අම්මට ගොඩාක් ආදරෙයිනේ. කවුරුවත් හිතපු නැති විදිහට අහස කළු කරලා ලොකු හුළඟක් එක්කන් වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් සූකිරිටත් එළියට බැහැගන්න බැරුව තමා ඉන්නේ. මොකද අම්මට කෑම අරන් දෙන්න සූකිරි ළඟ සල්ලි තිබුණේ නැති නිසා. මගේ සූගිරි පුතේ මේ කාමරේ වැස්සට තෙමෙනවා පුතේ. ඉක්මනින් ඇවිත් ජනේලෙ වහන්නකෝ. මොකක්? ඉන්න අම්මේ මම ඉක්මනට ඇවිත් ජනේලෙ වහන්නම්කෝ. මේක දම්මේ. ඉන්නකෝ මම වහන්න. ඔන්න ඉතින් අලුත් දවසක් උදා වුණා. අම්මෝ හොඳටම පරක්කු වෙලා තියෙන්නේ දෙයියනේ කඩේ අරින්න. හදිස්සියට මූණවත් හොදාගන්න තැනක් නැහනේ. ඉක්මනට වැවට බහැලා මූණ ටිකක් හොදාගෙන යනවා. මේ වෙනකොට කඩේට මිනිස්සුත් ඇවිල්ලා ගිහිල්ලා ඇතිනේ. මේ තියෙන්නේ වතුර ටික නිල් පාටට. ඉක්මනට මූණ හොදාගෙන යන්න ඕනේ. අනේ දෙයියනේ මගේ කඩේ යතුරු වැවට වැටුණා නේද? දැන් ඉතින් මම මොකද කරන්නේ? අද මේ යතුරු ගත්තේ නැත්නම් මට ගොඩක් පාඩුයි. කඩේ අරගන්න විදියකුත් නැහැ. කවුරුත් අඳුරන කෙනෙක්වත් නැන්ද වටපිටාවේ. අද නම් ඉවරයි. මේ හරිය කවුරුත්ම නැහැනේ පේන තෙක් මානෙකවත්. මගේ යතුරු දැන් ටිකක් කැඹුරනේ තියෙන්නේ. අනේ අපොයි. මොකද අයියේ මේ දුකින් වගේ? මූණත් රතු වෙලානේ ඉන්නම්. ඔව් මලයෝ මගේ කඩේ යතුරු මේ වැවට වැටුණා. මූණ හොදන්න ගියාට පස්සේ දැන් ගන්න විදියක් නැතුව ඉන්නේ මල්ලි. අනේ මල්ලි පොඩි උදව්වක් කරන්නකෝ මේකට. ඔය යතුරු ගන්න පුළුවන් පොඩි එකෙක් ඉන්නවා. පොඩි ළමයෙක්. මම ගිහින් ඒ ළමයාව එක්කෙන්න. හැබැයි ඒ චූටි දරුවට සල්ලි කීයක් හරි දෙන්න වෙයි හොඳේ. කැමතිද? හරි මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් මල්ලි. අනේ මල්ලි එහෙනම් එක්කරගෙන එන්නකෝ ගිහිල්ලා. අනේ අපොයි. මේ ඔහෙට වැඩක් තියෙනවා. කරනවද? කරනවා නම් විතරක් කියන්නකෝ. ලොකු දෙයක් නෑ. වැවට බහැලා යතුරු අරන් දෙන්න තියෙන්නේ. පොඩි යතුරක්. එනවද? මම කීයක් හරි දෙයි ඔයාට. සල්ලි හම්බෙනවනේ. අනේ මම එන්නම්. මම මේ වැඩක් නැතුව කල්පනා කර හිටියේ. අම්මේ පරිස්සමට ඉන්න.
මම මේ වැඩකට එළියට යනවා. අනේ පුතේ මේන්න මේ හරියට තමා මගේ අතුර වැටුනේ. ඔය පුතාට පුළුවන් දෙයක අරන් දෙන්න. අනේ පුතේ හැබැයි පරිස්සමින් ආ. අනේ මහත්තයෝ මට දැන් ඕනේ වැඩක් පුළුවන්. මම ඉතින් කරන්නේ මිනිස්සුන්ගේ වැඩ කරන එකනේ. ඉන්නකො මහත්තයෝ මම අරන් ඇවිත් දෙන්නම්. අද දවස ගත කරගන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා හිතා හිටපු සූකිරි දෙපාරක් හිතන්නේ නැතුවම වතුරට පැනලා යතුර අරගෙන එනවා. අනේ පුතේ මෙච්චර ගැඹුරු වතුරට බහැලා ඔයා මගේ යතුර අරන් දුන්නා. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි ආ. ගොඩාක්ම ස්තුතියි මගේ පුතේ. බුදු සරණයි. මෙන්න මහත්තයෝ යතුර. මේ ඔය ස්තුතිය වලින් වැඩක් නැහැ. දැන් ඉතින් ස්තුතියි කිව්වට බෑ. මේ ළමයට දෙන්න කීයක් හරි. ඔන්න මං කියලා මයි එක්කන් ආවේ. හරි දෙන්නම් මල්ලියෝ. මට මතක නැති වුණා. ඔළුවේ තියෙන්නම කඩේ ගැනනේ. ඉන්නකෝ. දෙන්නම්. ඉතින් මේ සෝමබාල මුදලාලි සල්ලි දෙනවා දෙන්නට බෙදා ගන්න කියලා. දැන් හරිනේ. එහෙනම් කොල්ලෝ ඔන්න මම ගියා. ගොඩක් ස්තුතියි ඔයාලට. මේ අහිංසක සූකිරිට කීයක්වත් දෙන්නේ නැතුව මේ කපටි මුදලාලි පැනලා යනවා. අනේ බලන්නකො මුදලාලි මාමා මට කරපු දේ. දැන් මම අම්මට මොනවද කන්න අරන් යන්නේ. ඔය මුදලාලි මාමා කපටියා. මම කඩේ වැඩ කරත් මට හරියට සලකන්නේ නෑනේ. හරි වෙන දෙයක් වෙන්නෙත් හොඳටනේ. අම්මට මොනවද මම දැන් කන්න අරන් යන්නේ. අනේ සූකිරි ඔයා මොකද පුතේ දුකෙන් ඉන්නේ? ඔයාට කාරුවරි ගැහුවද කියන්න? අනේ එහෙම මොකුත් නෙමෙයි අම්මේ. මම ඔයාට කියලා ගියේ මහත්තයගේ අතුරක් අරන් දෙන්න යනවා කියලා. ඊට පස්සේ අම්මේ මට දෙන්න කියලා සල්ලි දුන්න මුදලාලිට. මුදලාලි මට මුකුත් දෙන්නේ නැතුව ගියානේ. පව් මගේ අම්මට කන්න දෙයක් ගේන්න බැරි වුණානේ. ඔයා ඔබ ගණන් ගන්න එපා කොල්ලෝ. මට බඩගිනි නෑ පුතේ. පව් මගේ කොල්ලා. අම්මෝ අද නම් එපාම කරපු දවසක්. අද දවසට මට කොච්චර දේවල් සිද්ධ වුණාද. අම්මෝ කඩේ වහලා ඉක්මනට යන්න ඕනේ. අර කතාව මගරුනොත් ඔක්කොම ඉවරයි. කතා බලන්න බැහැ වුණ මේ සෝමපාල එයාගේ කඩේ වහලා හැම වැඩක්ම නතර කරලා දුවගෙන යනවා. එයා බලන කතාව බලන්න. අනේ එතකොට ඔය අනාථ වෙලා මුකුත්ම නැතුව ඉන්න දරුවෝ පවුනේ. මට අර යතුරු අරන් දුන්න ළමයාත් එහෙම දරුවෙක්ද දන්නේ නැහැ. හෙට යන්න ඕනේ මුදලාලිගෙන් අහගෙන ඒ දරුවා හොයාගෙන. කවුරු එක්ක දන්නේ නැහැ දරුවා ජීවත් වෙන්නේ. බලන්න ඕනේ ළමයා ගැන හොයලා හෙට මම. ඔය විදිහට රාත්‍රිය උදා වුණා. ඉතින් මේ සෝමපාල එයා හිතාගත්ත දේ හිතේ තියාගෙනම රාත්‍රියේ නිින්දට යනවා. අම්මෝ ඊයේ රෑ ඇඳට ආව ගමන් හොඳටම නිින්ද ගියා. මම ඊයේ හිතුවා වගේම යන්න ඕනේ අර මට උදව් කරපු දරුවා හොයාගෙන. මුදලාලි හම්බ වෙලා විස්තර අහගමුකෝ. මුදලාලි මල්ලි මේ අහන්නකෝ අර ඔයා ඊයේ කරගෙන ආව චූටි කොළු පැටියාගේ ගෙවල් කොහෙද මුදලාලි? ඇයි? ඔහේ දුක හිතලා යාලට උදව් ඔක්කොත් කරන්න දෙන්නේ. ඔව් මුදලාලි මල්ලි මමත් මේ කඩේ අරින්නෙන් නැතුව ආවේ මේ ළමයාව හොයාගන්න පොඩි උදව්වක් කරන්න හිතාගෙන. මුදලාලි මල්ලි ඉතින් මට පාර කියන්නකෝ දරුවාගේ. අනේ හොඳට අහගන්න. මෙන්න මෙතන ඉස්සරහා පාරෙන් දිගටම යන්න. එතකොට ඇති දුප්පත් ගෙදරක්. ඒ පළවෙනිම ගෙදර ළමයට දෙන්න. ඒක තමා ගෙදර ඉතින් යන්න. පොඩ්ඩා මාව මතකයි නේද ඔයාට පොඩ්ඩෝ? අනේ ඔව් මහත්තයා මට මතකයි. මොකද මහත්තයා මේ පැත්තේ.
මම ආවේ ඔයාලට චූටි උපකාරයක් කරලා යන්න හිතාගෙන. අනික පුතේ මට මහත්තයා කියලා කියන්න ඕනේ නැහැ. මාමි කියලාම කියන්න. ඔය පුතා තනියමද මේ ගෙදර ජීවත් වෙන්නේ? නෑ මාමි මම තනියම නෙමෙයි ඉන්නේ. මගේ අම්මා ඉන්නවා. හැබැයි අම්මගේ කොන්දේ අමාරුවක් තියෙන නිසා අම්මට නැගිට ගන්නවත් බෑ. මම තමයි අම්මව බලාගන්නේ. එන්නකො මහත්තයෝ ගෙදර ඇතුළට. පුතේ මේ මහත්තයා කවුද පුතේ? ඇයි අම්මේ මම ඔයාට කිව්වේ අර මම මහත්තයෙක්ට පොඩි උදව්වක් කරා කියලා. මෙයා තමයි ඒ කියපු මහත්තයා. ඔව් මේ ළමයා හිටියේ නැත්නම් ඊයේ මට මගේ කඩේ දොර කඩන්න තමා වෙන්නේ. මම ආවේ ඒ වෙනුවෙන් පොඩි උදව්වක් කරලා යන දරුවට. දැන් තමා මට මේ පවුල ගැන තේරෙන්නේ. මෙහෙම පවුලක් කියලා මන් දන්නේ නැහනේ. හරි. මම ඕගොල්ලන්ට අලුතෙන් ගයක් හදලා දෙනවා. ඒත් එක්ක මේ අක්කගේ කොන්දේ අමාරුව හොඳටම හොඳ කරන්න මම බෙහෙත් කරනවා. පොඩ්ඩෝ ලැහත් වෙලා ඉන්නකෝ අලුත් ගෙදරකට යන්න හොඳේ. මම ගිහිල්ලා එන්නම්. අනේ මේ මහත්තයා කොච්චර හොඳයිද. අනේ ඔයා මේ කරන දේට ගොඩාක් පින් මහත්තයා. අපිට නම් ගමේ කවුරුවත් මිනිස්සු උදව් කරේ නෑ. මේ මහත්තයා නම් දෙවි කෙනෙක් මහත්තයා. මොක අපරාධේ මං අර මුදලාලියට අර මෝඩයා ගෙදර කිව්වේ. දැන් මටත් කීයක් හරි ගන්න තිබ්බක නැති වෙනවනේ. උදව් කරොත්. මේ සෝමපාලගේ කීමට දුර බැහැරින් වෙද මහත්තයෙක් ගෙනල්ලා සූකිරිගේ අම්මව සනීප කරනවා. ඒ වගේම තමයි සෝමපාල මේ සූකිරිටයි එයාගේ අම්මටයි ජීවත් වෙන්න ලස්සන ගෙදරකුත් අරන් දෙනවා. අනේ මේ මහත්තයා අපිට දෙවි කෙනෙක් වගේ තමා සැලකුවේ. අපිට ගමේ නම් කවුරුවත් මෙහෙම උදව් කරලා නෑ මහත්තයා. අනික අපිට අලුත් ගියකුත් දුන්නා. ගොඩාක් ස්තුතියි මහත්තයා. අනේ අක්ගේ ඕක මොකද්ද? මමත් පොඩි කාලෙදිම මට මගේ තම්මයි තාත්තයි නැති වුණා අක්ගේ. මමත් පොඩි කාලේ බොහෝම දුක් විඳලා තමයි අද මේ තත්ත්වයට ආවේ. මට තේරෙනවා මිනිස්සෙක් අසරණ වුණාම කොයිතරම් වේදනාවක් තියෙනවද කියලා අක්ගේ. මේ දරුවත් ගොඩාක් හොඳ දරුවෙක්. අක්කත් එහෙමයි. ඉතින් මට අද ගොඩාක් සතුටුයි ඔයාලා වගේ දුප්පත් අසරණ පවුලකට මේ විදිහට සලකන්න ලැබීම ගැන. හොඳයි පොඩ්ඩෝ. හොඳයි අක්ගේ. එහෙනම් ඕගොල්ලෝ සතුටින් ඉන්න. මොනවා හරි අඩුපාඩුවක් මොනවා හරි තිබුණොත් මට කතා කරන්න. පොඩ්ඩෝ. අක්කේ එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට බුදු සරණයි. අනේ හප්පොත්. දැන් මම හොඳටම අමාරු වෙట్లా ඉන්නේ. මට තේ හදන්නවත් බඩු ගන්න සල්ලි නැහැ. මට මේ හැමදේම දැන් එපා වෙලා තියෙන්නේ. පව් අර සූකිරිලත්. මම එයාලට ගොඩක් වෙනස්කම් කරන්නේ. පව්. මේ ගමේ තේ මුදලාලිගේ කඩේ හිතුවේවත් නැති විදිහට වැහිලම යනවා. දැන් නම් මට ගොඩාක් සතුටුයි. පව්වේ මිනිස්සු. දැන් ඉතින් හැමදේම හරිනේ. දැන් තමයි හිතට නිදහසක් ලැබුණේ මට. ඉතින් මේ අම්මයි පුතයි ආදරෙන් ජීවත් වෙන්නේ අලුත් නිවසේ. අනේ මගේ පුතේ අර මහත්තයාගේ තියෙන මනුස්සකම බලන්නකෝ. ගොඩාක් හොඳ නිහතමානී මිනිස්සෙක්. අනික මම මෙහෙම හරි ඉන්නේ මහත්තයා නිසා. මගේ පුතයි මහත්තයා හින්දා අද මම ගොඩාක් සතුටින් ඉන්නේ. අනේ හරි අම්මේ. ඕක මොකද්ද? අපි හොඳ විදිහකට ජීවත් වුණොත් අපි දිහා දෙවියෝ උනත් බලනවා අම්මේ. දැන් ඉතින් මට ආයේ ඉස්කෝලේ යන්නත් පුළුවන්. යේ සූකිරිගේ පුංචි හිතේ කතාව බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් කතාවකින් අපි අයත් හමු වෙමු.